ජේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාදයි. ස්වාමීන් වහන්සේ තුළ උන්වහන්සේගේ පණිවිඩ අසන්න පැමිණෙනා වූ දෙවසෙනක අද දවසෙත් උන්වහන්සේගේ වැදගත් කාරණාවක් අපි බලන්න යනවා. වැදගත් පණිවිඩයක් වෙයි කියලා හිතනවා මේක. අපේ අද දවසේ මොකද්ද අපි බලන්න යන කාරණාව? ශුද්ධ බයිබලය පෘථිවියේ ඇති මේ සමස්ත පෘථිවියේ ඇති පොත්වලට වඩා අංක 1 ප්‍රමුඛ පොත වන්නේ යයි කියන එක. ඒ කියන්නේ ඒකෙන් අඟවන්නේ මොකද්ද? එතකොට කවුරු කොහොමද වුවත් කවුරු පිළිගත්තත් නැතත් අපි කිතුණු නිසාම කියනවා නෙමෙයි. මොකද අපි කවුරු හරි කෙනෙක් වෙනත් පාර්ශවයක කෙනෙක් එමිතුවත් කමන්නේ මේක අපි දකිනවා ප්‍රමුඛ පොත. දේව වචනේ තිබෙන මේ ශුද්ධ බයිබලය ග්‍රන්ථය. මේ පොත තමයි අංක 1 පොත. ඇයි කිව්වොත් එහෙම අපි කෙලින්ම බලන්න ගියොත් එහෙම මේක දේව ධර්මානුකූලව කාරණා කීපයක් ගන්න පුළුවන්. හරි? දේව ධර්මානුකූල කාරණා කීපයක්ම ගන්න පුළුවන්. දැන් අපි දන්නවා right? අහගන්න. දැන් සරලව බැලුවොත් අපි දන්නවා මේ ශුද්ධ බයිබලය ගැන කතා කරොත් අපිට මුලින්ම බලන්න වෙන්නේ මේ බයිබලයේ තිබෙන මොකද්ද? යම් කතා වස්තුවක් තිබෙන්නේ, යම් කතාවක් තිබෙන්නේ. හැබැයි අපි දන්නවා මේ බයිබලයට මේක හැමදෙස්සම වචනය කියලා කියනවා. ආමෙන්. මේ බයිබලයට අපි කියනවා වාක්‍යානෝ කියලා. වාක්‍යානන්ගේ පොත කියලා. නැත්නම් වාක්‍යානෝ කියලා කියනවා. ආමෙන්. මේ බයිබලයට. right? එතකොට මේ වචනේ සමානයි වාක්‍යානෝ සමානයි කවුද? ජේසුස් වහන්සේ. යොහාන් 1:1 යොහාන් 1:1 මේ සම්බන්ධයෙන් එළිදරව් කරනවා. මේ සම්බන්ධයෙන් කතා කරනවා. මේ වාක්‍යානෝ කවුද? වචනය කවුද? මේ මාංශවත් වීම මොකද්ද කියලා. හරි? එතකොට බයිබලයේ කිව්ව ගාම කෙනෙක්ට ඔලුවට එන්න ඕන කාරණේ තමයි මේක නිකම් පොතක් නෙමෙයි. මේ පොත කඩදාසියක් එහෙම නැත්නම් අකුරු ටිකක් තිබ්බට මේකේ ජීවමානව මේ දෙවියන් වහන්සේගේ හුස්ම තියෙනවා කියලා කියනවා. right? එහෙනම් මේක කෙලින්ම උන්වහන්සේ කියලා කියන්න පුළුවන්. කවුද? වාක්‍යානෝ. ජේසුස් වහන්සේ. ඊටත් ඉහළින් දෙවියන් වහන්සේ. එතකොට මේක සම්පූර්ණයෙන්ම සාමාන්‍ය පොතක් ලෙස අපිට කරන්න ස්පර්ශ කරන්න තිබ්බට මේක නොපෙනෙන යම් ආධිපත්‍යයක් සහිත අධිකාරීත්වයක් සහිත දිව්‍යමය දෙයක්. මෙවලම දිව්‍යමය කෙනෙක් තැනැත්තෙක් කියලා කියන්න පුළුවන්. අංක 1 දිව්‍යමය තැනැත්තා. right. එතකොට ඒක එහෙම තියෙද්දී ඊළඟට මේ පොත සම්බන්ධ කතා කරලා ශුද්ධ බයිබලය ගැන කතා කරොත් එහෙම මේ බයිබලෙන් අපිට පේන දේ තමයි හැම තිස්සෙම කතා කරන දෙයක් තිබෙනවා. ඒ මොකද්ද? ආරම්භයේ පටන් බයිබලයේ අවසාන පොත දක්වාම ඒ අතරමැද කතා කරන දෙයක් තියෙනවා. මේ මොකද්ද? උස් ස්ථාන, උස් කඳු. ආමේ උස් ස්ථානයට ගියේ. කඳු මුදුනට ගියේ. ඒ කියන්නේ මොකක්ද එකකින් අදහස් කරන්නේ? ඉහළ ස්ථානයක් කියන එක පැහැදිලිව අපිට පේනවා. දැන් ඇයි මේකෙන් බැලුමට අපිට පේන්නේ නැහැ මොකද්ද මේ පැඟවෙන්නේ කියලා. කවුරුහරි කියලා දුන්නේ නැත්නම් ඒක තේරෙන්නේ නැහැ. එහෙනම් මේක කියලා දෙන්න යන්නේ මේකත් එක්තරා තවත් පණිඩ තිබෙනවා. මේ කඳු මුදුන් සම්බන්ධයෙන් ජේසුස් වහන්සේ හැමතිස්සෙම යාචනා කරන පිණිස උස් ස්ථානයකට ගියා. right? එතකොට ඒ වෙනමම තව තියෙනවා. ලෙදරව් තියෙනවා. මේක මේක ප්‍රධාන එකක් වෙන්න පුළුවන්. right? මේකෙන් ප්‍රධාන එකක්. මොකද්ද? මේ උස්ථානවල උස්ථාන ගැන සඳහන් කිරීම. ඒ කියන්නේ උස්ථානයක අපි ඉන්න ඕනේ, වෙන්ව ඉන්න ඕනේ කියන කාරණාවේදී මේ කඳු මුදුනක ඉන්නදී දැන් අපිට සාමාන්‍යයෙන් අපි දන්නවා කඳු මුදුනක ඉඳලා සාමාන්‍ය පහළ බලද්දී අපිට සියල්ල පේනවා. අපි පේන පරාසය තුල සාමාන්‍ය සියල්ල පැහැදිලි පේනවා. මේක ටිකක් වෙනස් වචනයකින් කිව්වොත් එimhe නිරීක්ෂණය වෙනවා. සියල්ල. හරි? එතකොට දැන්
ජේසුස් වහන්සේ මේ සම්බන්ධව කිව්ව දෙයක් තියෙනවා නව ගිවිසුමේ මතෙව් 5:13 සිට 16 දක්වා අතර කොටස. මේ කොටසම ටිකක් වැදගත් වෙනවා. මේ මෙතන කියනවා පහන් රුකක් ගැන. පහනක් වෙන්න කියලා. ඔගොල්ලෝ අහලා තියෙනවා. හරි. උන්වහන්සේ කියනවා මේක පොඩ්ඩක් ඉන්න ඒක බලලමු. ලුණු සහ ආලෝකය මාතෘකාව යටතේ. right? මේක තියෙනවා 13 නෙමෙයි 14. නොබලා ලෝකයේ ආලෝකයයි. කන්දක් මුදුනේ තිබෙන නොරක් සංගවන්ට බැරිය. right? 15 කියනවා මිනිස්සුયો පහනක් දැල්ලා කුරුණේ යට නොව පහන් රුක උඩ තබති. එයින් එවිට ගේ සිටින සියල්ලන් කෙරේ ආලෝකය බබලයි. සෙනෙවන්තය. මේ ආලෝකය යන්නේ නැති තැනක් නැහැ. සාමාන්‍ය උන්වහන්සේ කියනවා මේ වෙන කතාවක් මේ අංගවන්න හදන්න right? පැහැදිලි වෙන කතාවන්නේ. කතා කීපයක් තියෙන්න පුළුවන්. කතා කීපයක් තියෙනවා අතම right? පහනක් ඉහළෙන් දැල්ලන්න කියලා කියනවා නැත්නම් මිනිස්සු දැල්ලනවා කියලා කියන්නේ බලාපොරොත්තු වෙන්නේ ඉහළින් තැබුවම ආලෝකය පල්ලෙහාට ගලා එනවා. සියල්ල පැහැදිලි වෙනවා. එහෙනම් උන්වහන්සේ අඟවනවා මේ තවත් කාරණාවක්. ආමෙන්. එතකොට දැන් කාටද පහන වෙන්න කියලා කියන්නේ උන්වහන්සේගේ සෙනඟට. ප්‍රශංසාව වේ. ඒ උන්වහන්සේගේ සෙනඟට තමයි පහන වෙන්න කියන්නේ. දැන් මේ උන්වහන්සේගේ සෙනඟ කියන්නේ කවුද? උන්වහන්සේගේ සෙනඟ කියන්නේ අර වාක්‍යානුන්ගේ පුත්‍රයෝ. ආමෙන්. ප්‍රශංසාව වේවා. කවුද වාක්‍යානු කියන්නේ? මේ බයිබලයේ. වචනේ. එතකොට ඒ වචනේ නැමැති පියාගේ පුත්‍රයෝ තමයි උන්වහන්සේගේ ඇදහිලිවන්තයෝ කියන්නේ. නියම ඇදහිලිවන්තයෝ කියන්නේ. අනේ නියම ඇදහිලිවන්තය නියම කිතුණුවන්ට කියනවා ආලෝකයක් වෙන්න කියලා. හැබැයි ආලෝකය පල්ලෙහෙන් තියන්නේ නෙමෙයි ඉහළින් තියන්නේ කියලා. ඒකට සියල්ල පේනවා කියලා කියනවා. මිත්‍රෝරුනි මම කියන්නේ මෙන්න මේ කාරණේ සම්බන්ධයෙන්. මෙතනට එන්න මම හදන්නේ. මෙතනට එන්න පෙර මේ ටික කියාගෙන එන්නයි හදන්නේ. දැන් ඒ වගේම තව එකක් කියන්න මෙතන තිබෙන ලුණු ගැන සඳහන් කරනවා. ලුණු වලට උන්වහන්සේ කියන ආදේශක නැහැ කියලා. දේවසෙනග මේක තිබෙන සත්‍යතාවය කොච්චරද කියලා බැලුවොත් අද දක්වාම විවිධ සමාන ආදේශක තිබෙන්න පුළුවන්. හැබැයි ඒවා මිනිස්සු අතරේ ප්‍රබල පාවිච්චි වෙන්නේ නැහැ. හරි කෘත්‍රිමව හදන්න පුළුවන් දේවල් තියෙන්න පුළුවන්. හැබැයි ඒක නියම එක වෙන්නේ නැහැ. ලුණු වල තිබෙන ලුණු රසය නැතු වුණොත් එහෙම ඒකට විශාල ප්‍රශ්නයක් වෙනවා. right? එහෙමනම් ආදේශක නොමැත. දැන් ලුණු වලට කෙලින්ම සඳහන් කරනවා මොකද්ද? ලුණු කියන්නේ කවුද? ලුණු කියන්නේ ලුණු සමාන කරනවා කවුද? තමන් වහන්සේට. උන්වහන්සේ ලුණු. ඒ මොකන්ද ඒ කියන්නේ ආදේශක නැහැ. අද දක්වා හැමයි. අඹුල් වලට තියෙනවා. නමුත් ලුණු වලට නැහැ. කියන්නේ අඟවනවා ආදේශක නැහැ. එහෙනම් උන්වහන්සේ කියනවා උන්වහන්සේගේ සෙනඟටත් ලුණු වෑල්ලා. ඇයි? ලුණු වෑල්ලා. ලුණු වලට ආදේශක නැහැ. කියන්නේ ප්‍රමුඛයි. යමෙක් ලුණු වුණොත් ලුණු නැමැති ඒ උන්වහන්සේගේ ඒ වචනය තුළ ස්ථිර වුණොත් වචනයත් එක්ක හිටගත්තොත් වචනේ පුත්‍රයෙක් වුණොත් ඒවට ආදේශක නැහැ. සියල්ල පැහැදිලිව පේනවා නිරීක්ෂණය වෙනවා. ආමෙන්. ප්‍රශංසා වේවා. right. එහෙනම් අපි ඒ කාරණාවලුත් පස්සේ දැන් අපි එන්න යනවා. දැන් මගේ ප්‍රශ්නේ මොකක්ද? ශුද්ධ බයිබලය පෘථිවියේ ඇති සියලු පොත්වලට වඩා අංක 1 ප්‍රමුඛ පොතයි. පොත වන්නේ ඇයි කියන එක. ප්‍රශ්නය උත්තරය අනිත් පොත් සමග සංසන්දනය කිරීම ආදේශක පොත්පත් නොමැත. එයා සමාන පොත්පත් නොමැත. right? මේක ආර්ථික සමාජීය දේශපාලනික මොන මට්ටමේ පොත්පත් වුණත් right? ඊට එහා ගිහලා මම මේ කතා කරන්න යන්නේ යම්කිසි හේතුවක් උඩ ආගමික ආයතන වේවා. හරි? මොන ආගමේද කියන්නේ නැහැ. මේ ලෝකයේ තිබෙන මේ දක්වා පවතින සියලුම ආගමික ආයතන වල තිබෙන පොත්පත් ග්‍රන්ථ ලිපි ලේඛන වලට වඩා කිතුණු අපේ විශ්වාසය අපි කියන්නේ. අපේ විශ්වාසය යම්කිසි හේතු කාරණා උඩ කියනවා අංක 1 පොත සුද්ධ බයිබලය කියලා. එහෙනම් ඇයි දැන් right. එහෙනම් දැන් මේක මෙහෙමනම් right. අපිට කතා කරන්න පුළුවන් මේ ලෝකයේ තිබෙන ඕන දෙයක් ගැන. ඇයි? අපි ආලෝකය, අපි ලුණු.
එහෙම නැත්නම් නැවත අපි ආලෝකය. අපිට සියල්ල පැහැදිලිව පේනවා. අපිට අපේ විෂයට අදාළව වෙනත් ඕනම විෂයක් ගැන අපිට මූලික අදහසක් ගන්න පුළුවන් මේ ශුද්ධ බයිබලත් එක්ක හරියාකාරව හිටගත්තු කෙනෙක්ට. හරියාකාරව සැබෑ සිතකින් සෙව්ව කෙනෙක්ට හෙව්ව කෙනෙක්ට හිටගත්තු කෙනෙක්ට වංචාකාර ලෙස එහෙම නැත්නම් වපරැසින් නොව යටිකූට්ටු හදවතකින් නොව වැරදි අල්ලීමේ බලාපොරොත්තුවකින් නොව තමන්ගේ වෙන මතයක් තියාගෙන ඒක හරි කියලා හිතාගෙන මේකේ තිබෙන අඩුපාඩු හොයන්න බලාගෙන නොව විවෘත ලෙස හිටගත්තු කෙනෙක්ට සහ අන්න හිටගත්තු කෙනාට උන්වහන්සේගේ නැත්නම් මේ පොතේ අයිතිකාරයන් වහන්සේගේ පූර්ණ අනුග්‍රහය ලැබුවොත් එහෙම අනුග්‍රහය අපි ප්‍රමාණය හොයන්න බෑ නමුත් අනුග්‍රහයක් ලැබුවොත් එහෙම මේකේ තිබෙන පේන දේවල් වගේම නොපෙනෙන සියලු රහස් උට එළිදරව් වෙන්න ගන්නවා. ඒකෙදි ඌට වෙන විෂයක් නොදන්නු වෙන විෂයවල කතා කරන්න ඌට නොහැකි වෙන්නේ නැහැ. හැකියාව හම්බ වෙනවා. ඒවා ගැන ඒවල තිබෙන පරතරයට ගැන කතා කරන්න ඕන මේ කතා කිරීමක් ගැන මේ කතා කරන්නේ. ඒ වෙනත් පොත්පත් ගැන අපි මම කඩිට කතා කරන්නේ අපි කිතුණු නොවන සියලු ආගමික ආයතනවල තිබෙන පොත්පත්වල A to Z ඒ දේවල් ගැන හරියටම කතා කරන්න මේ. නමුත් ඒ ආගම මොකද්ද? ඒ ආගම බිහිවීම, ඒකේ හැසිරීම මොකද්ද කියන එක මේක මොකද්ද? මේක යන්නේ කොහටද? මේකේ අවශ්‍යතාවය මොකද්ද? මේකේ වෙන්නේ මොකද්ද? වෙමින් පවතින්නේ මොකද්ද කියන එක අදහසක්. සරල සැබෑ ප්‍රමුඛ අදහසක් ගන්න පුළුවන් මේ පොතත් එක්ක 100% හිටගත්තු කෙනෙක්ට. ආමෙන්. ඒ නිසා මම කියන්න හදුවේ ඒකයි. එතකොට වෙන පොත්පත් ලෝකේ ඕන තරම් තිබෙනවා. ග්‍රන්ථ ඕන තරම් තිබෙනවා. විවිධ ආගම් තිබෙනවා. ඒ වලට අදාළ ඕන තරම් ලිපි ලියන පොත්පත් තිබෙනවා. හැබැයි ඒගොල්ලන්ට දැන් මේ අපි දැන් මේ වගේම දැන් මෙන්න මේකත් අහන්න. අපිට පුළුවන් වුණාට මේ පොත පාවිච්චි කරව පමණින්ම මේ පොත විතර පාවිච්චි කරලා අන් සියල්ල ගැන සමස්ත අදහසක් අපි ගන්නත් අනිත් කෙනෙක්ට දෙන්නත් අපිට පුළුවන් නම් අනිත් ඇට බැයිද කියලා අහුවොත් එහෙම ඒගොල්ලන්ට බෑ. ආමෙන්. ඒගොල්ලන්ට බෑ. ඒගොල්ලන්ට පුළුවන් වෙන්නේ ඒගොල්ලන්ගේ විෂය කතා කරොත් එහෙම ඒගොල්ලන්ගේ විෂයට අදාළ දේවල් ඒගොල්ලෝ කියන්න පුළුවන්. එහෙමනම් කෙනෙක් ඒගොල්ලන්ගේ විෂය පමණක් දැනගෙන මේ පොත අපි කියමු මේ පොතත් බලලා ගැන මේ කතා කරනවා කියලා මම මේ ගැන පූර්ණ අධ්‍යයනයක් කරා කියලා. හැබැයි රජෝ ආන්න මේ සුද්ධ බයිබලත් එක්ක මේක කෙනෙක්ට නිකන් පොතක් බැලු මේක නිකන් පොතක් වගේ දැනේ. මේක නිකන් පොතක් පැහැදිලිව. දැනෙන්නේ මේක නිකන් කඩදාසි වලින් සමන්විත ගොඩකින් සමන්විත වෙච්ච වචන ගොඩකින් රාශියක් තිබෙන ඒ කතාවක් තිබෙන සාමාන්‍ය පොතක්. හැබැයි මේකේ සංගවිලා තිබෙන ඇතුලේ අභ්‍යන්තරයේ තියෙන දේ එළිදරව් කරන්නේ මේ එළිදරව් කියන්නේ මේක පිටපැත්තේ උඩින් නොපෙනෙන අනිත් පැත්තේ නොහිතන කිසිසේත් දකින්න බැරි සීමා තිබෙන කතාවක් තිබෙනවා. කතාන්දරයක් තිබෙනවා එළිදරව් රාශියකින් සමන්විත. මේ ලෝකෙ තිබෙන සියලු කාරණා සමන්විත. ඒක දැනගන්න හම්බෙන්නේ මේ පොත නිකන් මේ මොනවාද අධ්‍යයනය කරා හෝ කිව්වා කියලා. මේක කරනවන අර කාරණා සම්පූර්ණ වෙන්න ඕනේ. සැබෑ කමංකේක. අවංක සිත. ඇයි මේක කෙනෙක්ට කියන්න පුළුවන්. සිංහල භාෂාවෙන් තිබෙන මේ පොත ඉංග්‍රීසියෙන් හෝ වේවා. ඔටේ භාෂාව පුළුවන් මේ කියන්න පුළුවන්. හැබැයි මේකේ තිබෙන ඇතුල් කතාව මේක ඌමනාවෙම සංගවලා තිබෙන්නේ. සංගවන්නාට එළිදරව් කරගන්න අපිට. කවුද එළිදරව් කරලා දෙන්නේ? වෙන තැනැත්තෙක්. ඒ තමයි ස්වර්ගයේ ඉන්න පියාණන් වහන්සේ. අපේ විශ්වාසය. ගැන මේක සම්පූර්ණ ලෙස මේක අයිතිකරුවා විසින් එළිදරව් කරේ නැත්නම් කිසිසේත් මේක වෙන කෙනෙක්ට මේකේ තිබෙන ඇත්ත తත්වේ ඇත්ත ස්වභාවය මේකේ තිබෙන සංගවිලා තිබෙන දේ මේ පොතේ මේ කතාව මොකද පරමාර්ථය සැබෑ පරමාර්ථය ඔවුන්ට තේරුම් ගන්න බෑ. ඒ නිසා ඌ පැකිලෙනවා. ඌ පැකිලීමේ යුතු කතා කරනවා.
ඕ පැකිලීමකින් යුතු විවේචන කරනවා. ඔහුට වැරදි තියෙන්න පුළුවන්. ඔහුට චෝදනා එන්න පුළුවන්. මේ පොත සම්බන්ධයෙන්, මේ තිබෙන කතාව සම්බන්ධයෙන් ඔහුට සම්පූර්ණම පැකිලීමක් සහිතව තේරුම් වෙන්න පුළුවන්. ආමෙන්. ඒ නිසා දැන් ඒක එහෙම තියෙද්දි එතකොට දැන් මොකද්ද මෙතන නම් කියවෙන්නේ? අපිට පුළුවන් උනට කිතුණුවන්ට සැබෑ කිතුණුවන්ට හරි සැබෑ කිතුණට ඒ කියන්නේ සුද්ධ බයිබලයේම නැත්නම් දේව වචනයත් එක්ක සැබෑ සිතකින් හිටගත්තු සහ දෙවියන් වහන්සේ විසින් පූර්ණ අනුග්‍රහයෙන් යුක්තව මේ දේවල් එළිදරව් කරගන්න උපකාර කෙරු කිතුණුවෙක් ඇරෙන්න කිතුණුවන්ට ඇරෙන්න මේ ලෝකයේ තිබෙන සියලුම දේවල් නිරීක්ෂණය කරන්න වෙන පොත්පත් වලින් පමණක් සීමා වෙච්ච කෙනෙක් නැත්නම් වෙන විෂයකට පමණක් සීමා වෙච්ච කෙනෙක්ට බෑ. අද දවසේ අපේ ප්‍රශ්නය අපේ පණිවිඩය සුද්ධ බයිබලය මේ ලෝකයේ තිබෙන හැම පොතකටම වැඩිය ප්‍රමුඛ පොතයි කියන කාරණාවට පසුබිමක් සැකසීමයි. right? ප්‍රමුඛ වන්නේ ඇයි කියන කාරණාවට පිළිතුරු සෙවීමයි. ඒතර අපි බැලුවා ඒක. සුද්ධ බයිබලයේ අනිත් පොත්පත් වලින් වෙනස් වෙන්නේ ඇයි? මේක අංක 1 ප්‍රමුඛ පොත් වන්නේ ඇයි? ඒ කියන්නේ එක් පොතක් අධ්‍යයන ඒ කියන්නේ එක් පොතක තිබෙන සැබෑ දේව ධර්මීය කාරණාව පූර්ණ අනුග්‍රහයෙන් යුක්තව එයාට වැළඳ ගන්න පුළුවන් වුණොත් එයාට ලෝකයේ තිබෙන සමස්තය පේන්න ගන්නවා. ආර්ථික සමාජීය දේශපාලන තත්ත්වයන් යාට තේරෙනවා වගේම සෑම ආගමික ආයතනයක වෙන්න මොකද්ද කියන කාරණාව. එයාට ඒ ආයතන ඒ හැදෑරීමකින් තොරව එයාට කතා කරන්න පුළුවන්. හැබැයි ඒක අනිත් කිසිම ආගමික ආයතනවල ඉන්න අයට ඒක කරන්න බෑ. ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ ආයතන සම්බන්ධව කතා කරන්න විතරයි. ඒගොල්ලෝ කතා කරයි. හැබැයි ඒගොල්ලෝ කතා කරන දේ නෙමේ ඇත්ත. ඒගොල්ලෝ කතා කරන්නේ ඒගොල්ලෝ දන්නේ නැති දෙයක් සම්බන්ධයෙන්. ඒගොල්ලන්ට එළිදරව් නොවුණු දෙයක් සම්බන්ධයෙන්. ඔබ දන්නා මේ වෙල්ලෝ අප ලංකාවේදී එවැනි මේ බයිබලයේ සම්බන්ධ කාරණාවේදී බයිබලයේ සම්බන්ධ කාරණාවලට පැටලෙන්න හදන අන්‍ය ජාතීන් කවුද කියලා. අපි දකිනවා සමාජ මාධ්‍යයේ එහෙම බහුල වශයෙන් ඉන්න චරිත කවුද කියලා. ඉතින් එහෙම දෙයක් මුල් කරගෙන තමයි මේ දේක කාරණාව එළියට දාන්න ඕන කියලා හිතුවේ. right. එහෙමනම් තව මේක ටිකක් සරලම නෑ මේ කාරණාව. මේම කතා කිරීම හොඳයි. නමුත් අදහසක් හොඳ ප්‍රබල හොඳ සංවාදයක් සංවේදනය කිරීමක් අපි කරගන්න ඕනේ. අපි අසන්නන් එක්ක right මේ වචන අසන්නොත් එක්ක අපි මේවා බෙදා ගන්න ඕනේ. ලද ඉක්මනින් ලද සැනි හැකි හැම වෙලේම. හොඳයි. මේ ආශිර්වාදයක් වෙයි ස්වාමීන් වහන්සේගේ කාරණා සම්බන්ධ විශේෂයෙන්ම උන්වහන්සේගේ කාරණාවලදී පැකිලීමක් ඇති වෙන ස්ථානවලදී මේවා විශාල ආභරණයක් වෙයි. ඕන කිතුණු සමස්ත සෑම මිනිස්සෙක්ට වගේම කිතුණු නොවන මේ ගැන උනන්දුවෙන් බලන් ඉන්න. දෙවියන් වහන්සේ ගැන උන්වහන්සේගේ කාරණා ගැන උනන්දුවෙන් බලන් ඉන්න කිතුණු ඕන සියල්ලන්ටම මේක විශාල මෙවලමක් වෙයි. පැකිලීමකින් තොරව මේ දිහා බැලීම සඳහා. ආමෙන්. එහෙනම් ජේසුස් වහන්සේ කරුණාව නොබලා සියල්ලන් සමගම වේවා. ආමෙන්. ජේසුස් පිටයි.